මෙහෙමද? දාඩියයි අප්පා. මේ ෆොටෝ ගහලා ඉවර වෙන්නේ නැද්ද අප්පා? කොහොමද? මෙහෙමද? මාලි හරිද? හරිනේ. මේ දැන්වත් ඉක්මනට යන්කෝ අනේ මේ නැකතට පරක්කු වෙනවා. යන්කෝ අනේ මොකද්ද? අනේ මල්ලි ඇති. හරිද? ඇති මල්ලි මේ නැකතට පරක්කු වෙනවා. ඔව්. ඔයා ගහන්න ඕනේ ඔක්කොම ෆොටෝස් ටික ගත්තනේ. හා එහෙනම් කමන්නේ මේ ඉක්මනට යන් අනේ තව ෆොටෝ ගහන්න මොනවද මේ බලල්ල වැටුණා. ඉක්මනට යන් අනේ මේ තැවරි ඉන්න වෙලාවක් නෑ. නාංගි එන්න. යන්න ඕනේ. ෆොටෝම විතරක් ගහ ඉඳලා හරියන්නේ නෑනේ 9:00මාරට යන්න ඕනේ හොටෙල් එකට. හරි මල්ලි ඇති. ඔව්. ඉවර කරමු. කවුද? නාංගි මගේ ෆෝන් එක ඔයාලගද? කවුද කතා කරන්නේ? මුන්ටත් කෝල් ගන්න වෙලාවක් නැතුවනේ ඔය එනවද කියලා අහන්න ඉක්මනට යන්. ඊට පස්සේ මට අමතනවා කතා කරාම. එනවා කෑ ගහන්න එපා බොරුවට ආය නැකතට එනවා. ෆුට් සයිකල් එක නෙමෙයි එන්නේ කාර් එකේ එන්නේ. බොරුවට බෙරිහන් දෙන්න එපා. නාංගි. බලන්නකො පෝරුවෙන් බැස්ස විතරයි මගේ මූඩ් එක කෑවනේ. අර අඬන මූඩ් එකත් කෑවා. ඇයි අනේ අර අපේ මාමා. ඉතින් පොල් ගෙඩිය ගානට බින්දින්න දැනගන්න එපා. මේ මිනිස්සයා නිකන් නේද හතර වටේටනේ බින්දේ. ඉතින් එහෙම පොල් ගෙඩිය අර ගානට බිඳුන් නැත්තම් ඒක අසුබයි කියනවනේ. අනේ මගුලක් කතා කරන්න එපා අසුබයි තමා. ආය. ඒ මිනිස්සයා ඉතින් එහෙම අසුබයි තමයි. ඒ මිනිස්සයා ඉතින් ගෙදර ගෑනිටවත් පොල් ගෙඩියක් බින්දලා දෙන්නේ නැතුව ඉතින් උයන්ටවත් උදව් කරන මිනිස්සයා නෙමෙයි අපේ මාමා. ඒකයි ඔය. පොල් ගෙඩියක් බින්දලවත් පුරුද්දක් නැහැ. කී පාරක් ගහලාද කියන්නකො පොල් ගෙඩිය බින්දේ. දැන් ඉතින් මොනව කරන්නද? නැන්දි. ඕ. වලලු ටිකද? අල්ලන්න එපා බං ඕ. ඊට පස්සේ කැඩුනහම අත අදින්න එපා ඔහොම. මේ කැඩිලා වරුනොත් එහෙම ආයෙ මට මේවටත් ගෙවන්න වෙනවා. කෑ ගහන්න එපා කියන්නේ ආයෙ මේක මේ හරි මගුලක් නේ. ඔව් ලොකු අම්මා. මේ ඉන්නේ අපේ ලොකු අම්මාට අඳුරන දෙන්න මේ ලොකු අම්මා. මේ ලොකු අම්මගේ නාංගි. කෑවද උඹලා? කෑම හොඳ නැහැ? මන් දන්නේ ඔව් උඹලා මේ මහ ලොකුට රජ බොජුන් කනවනේ ගෙවල් වල. කෑම හොඳ නැහැ ගාන්න. මෙහෙම කෑමක් කන්නේ මේ වෙඩින් එකට ආවොත් විතරයි. ලියුම් කවර? ඒ තියලා නැද්ද පුංචි? මං කියවනේ අපේ අම්මට තියන්න කියලා. මේ මගුලක් කරනවනේ මේගොල්ලෝ මේ ලියුම් කවර ටික තියලා නැහැ නේ ඔච්චර කියලා. ඊට පස්සේ සල්ලි නොදී යනවා ඔය මිනිස්සු. ඉන්නකො මට එතෙන්ද ගිහින් කියන්න බෑනේ සුදු ඒ මිනිස්සු තේරුම් ගන්න එපා. ඔච්චර මම අපේ නංගි කියන කීට කීවා. හෙලෝ මේ නංගි මේ අර ලියුම් කවර ටික තියලා නැහැ නේ. මිනිස්සු ඔයනවා සල්ලි දෙන්න තියාපිය ගිහිල්ලා එතනින්. ගෙනාවනේ. ඉතින් ඒ ටේබල් එකේ තියන්න මිනිස්සු සල්ලි දෙන්න තෝයයි. සල්ලි නොදී ගියොත් එහෙම මොන අපරාධයක්ද? යකෝ මේව කරන්නේ ණය වෙලා මට මෙතන කෑ ගහන්න බෑ. ඉක්මනට ගිහිල්ලා සල්ලි මොනවද ලියුම් කවර ටික තියපන් සල්ලි ටික ගන්න. යකෝ වෙඩින් එක ඉරුණාම පස්සේ ණය ගෙවන්නේ කවුද? තෝ නෙමෙයිනේ ගිහින් තියාපිය. ඒක ගිහින් අංගගෙන ඉන්නේ.